හැම යෝගාසනයක්ම හැමෝටම කරන්න පුළුවන්ද? ඔන්න අද අපි කතා කරනවා ඒ ගැන. අද අපි කතා කරන්නේ යෝග කරන්න කැමැත්තෙන් ඉන්න, ඒ වගේම යෝග කියන සබ්ජෙක්ට් එකට ආසාවෙන් ඉන්න හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. මොකද්ද මේ ප්‍රශ්නේ? ඒක තමයි හැම යෝග ආසනයක්ම හැමෝටම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. ඇත්තට මේ ප්‍රශ්නය හරිම වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේම මෙන්න මේ කාලය ඇතුළත අපි විශේෂයෙන්ම කතා කළ යුතු ප්‍රශ්නයක් විදිහට මම සලකනවා. මොකද මේ කාලේ ගත්තහම විශේෂයෙන් සමාජ මාධ්‍යවල ගත්තත් අපිට නිතරම දකින්න ලැබෙන්නේ අතිශය සංකීර්ණ ආසන, ඒ වගේම සෑහෙන ෆ්ලෙක්සිබිලිටි එක වැඩි ආසන, ඒ වගේම ගොඩක් ඇඩ්වාන්ස් මට්ටමේ ආසන පුහුණු වෙන අය, පුහුණු කරන අය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් එතකොට මුලින්ම යෝග ඉගෙන ගන්න එන කෙනෙකුට මේ ආසන දැක්කහම Taman තුලින්ම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ ආසන මට කරන්න පුළුවන්ද? නැත්නම් අනිවාර්යෙන් මම මේ ආසන කරන්න ඕනද? ඔන්න ඔය වගේ ප්‍රශ්න Taman තුලින්ම බිගිනර් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. බිගිනර්ස්ලට විතරක් නෙමෙයි, සමහර විට ප්‍රැක්ටිස් කරගෙන යන අයට උනත් ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් දකිනකොට. ඉතින් අද අපි කතා කරමු හැම යෝග ආසනයක්ම හැම කෙනෙකුටම කරන්න පුළුවන්ද, ඒ වගේම කළ යුතුද කියන ප්‍රශ්නය. ඉතින් අද අපි මේ ප්‍රශ්නය යෝග දර්ශනය සහ ශාරීරික විද්‍යාව ඇසුරෙන් කතා කරලා බලමු. අපි මුලින්ම බලමු මේ විශ්වයේ යෝග ආසන කීයක් තියනවද කියලා. ඉතින් යෝගවල උපත විදියට සලකන්නේ අපේ ආදිනාත හේවත් ශිව දෙවියන්. ඉතින් විස්තර කරලා තියෙනවා පුරාණ ග්‍රන්ථවල ශිව දෙවියන් විසින් මේ විශ්වයේ ඉන්න ජීවීන් ගණනට සමාන යෝග ආසන ප්‍රමාණයක් හඳුන්වලා දුන්න කියන එකත් ඒ හැම යෝග ආසනයක්ම ශිව දෙවියන්ට කිරීමේ හැකියාව තිබුණා කියලත්. ඉතින් කාලයත් එක්ක ඍෂිවරුන් විසින් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ආසන කොටසක් තෝරලා ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපේ යෝග මූල ග්‍රන්ථ විදියට අපි ඉගෙන ගන්න හඨ යෝග ප්‍රදීපිකාව, ගෙහෙරණ්ඩ සංහිතාව, ඒ වගේම පතාංජලි යෝග සූත්‍ර තුල අන්තර්ගත වෙලා තියෙනවා මෙන්න මේ ආසන පිළිබඳව තොරතුරු. අපි දැන් බලමු මේ ග්‍රන්ථවල කොහොමද යෝගාසන පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ සහ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. මහරිෂි ස්වත්මාරාම විසින් රචනා කරන ලද හඨ යෝග ප්‍රදීපිකාව තුල යෝග ආසන 15ක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඒ 15න් 4ක් භාවනානුයෝගී ආසන විදියට සඳහන් වෙනවා. ඒ වගේම ගෙහෙරණ්ඩ ඍෂිතුමා විසින් රචනා කරන ලද ගෙහෙරණ්ඩ සංහිතාව තුල යෝග ආසන 32ක් පිළිබඳව ඇතුළත් වෙලා තියෙනවා. එතුමා හඳුන්වලා දීලා තියෙනවා මිනිස්සුන්ට පුහුණු කළ යුතු ආසන විදියට මෙන්න මේ ආසන 32. හැබැයි අපි අපේ ප්‍රධානම මූල ග්‍රන්ථය වෙන පතාංජලි යෝග සූත්‍ර දෙසට හැරුණොතින් මහරිෂි පතාංජලි මේ පතාංජලි යෝග සූත්‍රය තුල විශේෂයෙන් යෝගාසන කිසිවක් පිළිබඳව ඇතුළත් කරලා නැහැ. ඒ කියන්නේ නමින් යෝගාසන නම් කරලා ඒක ශීර්ෂාසන හෝ වේවා, ධනුරාසන හෝ වේවා, ඔන්න ඔය විදිහට නම් කරලා යෝග ආසන පිළිබඳව විශේෂයක් සඳහන් කරලා නැහැ. ඒ වෙනුවට එතුමා කරලා තියෙන්නේ මේ සූත්‍ර ඇතුළත යෝග ආසන පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කිරීම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මූල ග්‍රන්ථ, ප්‍රධාන මූල ග්‍රන්ථ ඇතුලේ යෝග ආසන පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. දැන් අපි කතා කරමු හැම යෝගාසනයක්ම හැම කෙනාටම කරන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ දිහා අපි හැරිලා බැලුවහම අපිට කියන්න බෑ හැම යෝගාසනයක්ම හැම කෙනාටම කරන්න බෑ කියන එක. මොකද අපි පැහැදිලිවම දන්නවා ඕනි වෙලාවක අපිට පුහුණුවක් හරහා දේවල් ඩිවලොප් කරන්න පුළුවන් කියන එක. නමුත් මෙතෙන්දී අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා. අපිට මොකක් හරි ආසනයක් කරන්න අපහසුතාවයක් දැනෙනවා නම් ඒ අපහසුතාවය ඇති වෙන්න හේතු මොනවද සහ ඒ හේතු වලට පිළියම් යොදා ගනිමින් අපි කොහොමද මේ පුහුණුව ඉදිරියට අරගෙන යන්නේ කියන එක. අපි දැන් බලමු ඇයි හැමෝටම මේ හැම යෝගාසනයක්ම පුහුණු වෙන්න බැරි, අපහසුතා ඇති වෙන්නේ මොන හේතු නිසාද කියන එක. පළවෙනි හේතුව තමයි ශාරීරික වෙනස් වීම.
ඉතින් එතකොට අපි හැමෝම දන්න පොදු දේ තමයි ඔයා මම ඊළඟට සමූහයක් ගත්තම එක එක්කෙනාගේ බොඩි ස්ට්‍රක්චර් එක එකිනෙකට වෙනස්. ඉතින් එතකොට අපි උදාහරණයකට පద్මාසනය ගත්තොතින් සමහර කෙනෙකුගේ හිප් ජොයින්ට් එක ගත්තාම හරිම ෆ්ලෙක්සිබල් විදිහට පිටලා තියෙන්න පුළුවන්. එතකොට එයාට හරිම ලේසියෙන් පద్මාසනයේ දෙන්න පුළුවන්. හැබැයි තවත් සමහර කෙනෙකුගේ හිප් ජොයින්ට් ගොඩක් තද වෙන්න පුළුවන්. එතකොට මේක ඊසිලි මූව් කරන්න බැරි විදිහට එයාගේ ස්ට්‍රක්චර් එක තියෙනවා නම් එයාට පద్මාසනේ දාන එක හරිම චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන්. එතකොට මේකෙදි තේරුම් ගන්න ඕනි විශේෂම දේ තමයි මේක Tamanට කරන්න බැහැ කියන එක නෙමෙයි ඩීප් ප්‍රැක්ටිස් එකක්. එතකොට Tamanගේ දුර්වලකම මොකක්ද කියලා හඳුරගෙන ඒකට කරන්න ඕනි ඩ්‍රිල්ස් දිගින් දිගටම ප්‍රැක්ටිස් කරලා Tamanට ඒ මාර්ගය හදාගන්න එක මිසක් එතෙන්දී පසුතැවීමක් හදාගන්න එක නෙමෙයි. අනේ අරයා ලස්සනට කරනවා මට කරන්න බෑ කියලා තමන්ගේ තියෙන මොකද්ද තමන්ගේ හැදෙන්න ඕනි දේ කියන එක තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ අනුව තමන්ගේ ප්‍රැක්ටිස් එක ඩෙවලොප් කරන එක තමයි මෙතෙන්දී අපි කරන්න ඕන. එතකොට අපිට මෙතෙන්දී පැහැදිලිව තේරෙනවා අපි එකිනෙකාගේ බොඩි ස්ට්‍රක්චර්ස් අනුව එක එක ආසනවලදී අපේ බොඩි එක සපෝට් කරන විදිය වෙනස් කියන එක. දෙවෙනි හේතුව තමයි මානසික මට්ටම. ගොඩක්ම ඇඩ්වාන්ස් ආසන අපි උදාහරණයක් විදිහට ගත්තොතින් හිස පහළට අප්සයිඩ් ඩවුන් ආසන, ඒ කියන්නේ ශීර්ෂාසන හෝ වේවා, හෑන්ඩ් ස්ටෑන්ඩ්, පිංච මයුරාසන, ඔය වගේ ආසන කරන්න ගොඩක් අයගේ ඇතුලෙන් බයක් තියෙනවා. ඒ කියන්නේ මම වැටෙයිද, මට වැටුණොත් මොනවා වෙයිද, ඔන්න ඔය වගේ අපි මේ ආසනවල යෙදීම මනසින් කන්ට්‍රෝල් කරන වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට තේරුම් ගන්න ඕනි අපි අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම බොඩි එකෙත් නෙමෙයි අපේ මානසික මට්ටමේ. එතකොට අපි තේරුම් ගන්න ඕනි අපේ ආත්ම විශ්වාසය වැඩි කරගෙන මේ ආසන පුහුණුවට අපේ මනස මුලින්ම ප්‍රපෙයාර් කරගන්න එක. ඉතින් ඔයාලට මෙන්න මේ තැන්වලදී හරිම වැදගත් වෙනවා ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම. මේ හැමදේම අතරේ ප්‍රධානම සහ විශේෂම දේ තමයි තමන් තමන්ව පිළිගන්න එක. එතකොට ඇඩ්වාන්ස් ආසනයක් කරන්න ගත්තහම හෝ ඕනෑම යෝගාසනයක් පුහුණු වෙන ගත්තහම තමන්ට ඒ ආසනයේ යෙදීමේ අපහසුතාවයක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම අපි තේරුම් ගන්න ඕන දේ තමයි තමන්ට ඒ කිරීමේ අපහසුතාවය තියෙන්නේ මොන හේතුව නිසාද? එතකොට ඒ හේතුව අවබෝධ කර ගැනීම සහ ඒක අපි මුලින්ම ඇක්සෙප්ට් කරන්න ඕන. හරි, මට මේ හේතුව නිසා තමයි මේක කරන්න බැරි. එහෙනම් මම මොකද කරන්න ඕනි? අනිවාර්යයෙන්ම මෙන්න මේ තියෙන කොටස් ටික මම හරියට නිවැරදි කරගෙන තමයි මේ ආසනයට යන ගමන මගේ කරන්න ඕන කියන එක මුලින්ම අවබෝධ කරගන්න එක. ඒ අනුව අපිට පුළුවන් ඔය ඕනෙම ඇඩ්වාන්ස් ආසනයකට අපේ යෝග ජර්නි එක අරගෙන යන්න. අපි දැන් බලමු පතාංජලි යෝග සූත්‍රවල කොහොමද යෝග ආසන හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. මොකද අපි ඒක විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට මෙන්න මේ අපි අද කතා කරන මූලික ප්‍රශ්නය වෙන හැම යෝග ආසනයක්ම හැමෝටම කරන්න පුළුවන්ද සහ කරන්න ඕනිද කියන ප්‍රශ්නෙට නිරන්තරයෙන්ම උත්තරයක් ලැබෙනවා. මහරිෂි පතාංජලි විසින් පතාංජලි යෝග සූත්‍ර තුල ආසන පිළිබඳව දක්වලා තියෙන සූත්‍රයේ දක්වලා තියෙන්නේ ස්ථිර සුඛම් ආසනම් කියන වචන වලින්. එතකොට මේ සංස්කෘත වචනවල අර්ථය තමයි ස්ථිරව පහසුවෙන් වැඩි වේලාවක් Tamanට රැඳිලා ඉන්න පුළුවන් ඉරියව්ව ආසනය නම් වේ. එතකොට ඔයාලට පැහැදිලිවම මෙතෙන්දි තේරෙනවා ඇඩ්වාන්ස් ආසනයකට ගිහිල්ලා අපහසුතාවයෙන් රැඳිලා ඉන්නවට වැඩිය Tamanට පහසුවෙන් ඉන්න පුළුවන් නම් එක ඉරියව්වක වාඩි වෙලා හරිම පහසුවෙන් සැහැල්ලුවෙන් වැඩි වෙලාවක් අන්න ඒක තමයි යෝගාසනයක් වෙන්නේ. එතකොට ඒ විදිහට තමයි මහරිෂි පතාංජලි යෝග සූත්‍ර තුල ආසන කියන එක දක්වලා තියෙන්නේ. එතකොට අපිට අමාරු ආසන කවදාවත් කරන්න බැරිද? ඔන්න ඔය ප්‍රශ්නෙට මහරිෂි පතාංජලි හරිම ක්ලියර් උත්තරයක් දීලා තියෙනවා පතාංජලි යෝග සූත්‍ර ඇතුළත. ඕනෑම අමාරු ආසනයක් වගේම ඕනෑම අපහසු යෝගී තත්වයක් තුලදී අපේ පුහුණුව කොහොමද වෙන්න ඕනි කියන එක ගැන මහරිෂි පතාංජලි සමාධි පාදයේ 14 වෙනි සූත්‍රය තුල ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. සතු දීර්ඝ කාල නෛරන්තරය සත්කාරා සේවිතෝ දෘඩ භූමි.
ඔන්න ඔය විදිහට තමයි මහරිෂි පතංජලි යෝග සූත්‍ර ඇතුලේ අපේ යෝග පුහුණුව කොහොමද වෙන්න ඕනි කියන එක විස්තර කරලා තියෙන්නේ. මේකෙදි ප්‍රධාන කරුණු 3ක් විශේෂ වෙනවා. පළවෙනි කාරණාව තමයි දීර්ඝ කාල. දීර්ඝ කාල කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ. දෙවෙනි කරුණ තමයි නෛරන්තරය. නෛරන්තරය කියලා කියන්නේ කිසිදු බිඳීමකින් හෝ අතරමැද නතර කිරීමකින් තොරව නොකඩවා තමන්ගේ පුහුණුව කරගෙන යා යුතුයි. ඒ වගේම තමයි සත්කාරා සේවිතෝ. සත්කාරා සේවිතෝ කියලා කියන්නේ ඉහළම ගෞරවයකින් භක්තියකින් ඒ වගේම දැඩි උනන්දුවක් අපි තුල තියෙන්න ඕනි කියන එක. එතකොට අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕනි අපි යෝග පුහුණුව කරනවා නම් ඒක අපේ ජීවිතේ නොසැලෙන ඒ වගේම හරිම ශක්තිමත් පදනමක් බවට පත් වෙනවා හරියට මේ පුහුණුව අපි කරගෙන ගියොත් කියන එක. අපි දැන් නැවත අපේ ප්‍රධාන මාතෘකාව දිහාවට හැරිලා බැලුවොත් ඔයාලට මේ වෙද්දි හරිම පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවා පතංජලි යෝග සූත්‍ර තුලින්ම. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනි දේ තමයි අමාරු ආසනයක් ප්‍රැක්ටිස් කරනවා කියන එක. ඒ වගේම ඒ ආසනය ඇචීව් කරනවා කියන එක එක රැයකින්, එක සතියකින්, එක මාසෙකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඉතින් අපිට ඕනම අමාරු ආසනයක් ජය ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දීර්ඝ කාලීන පුහුණුව තුලින් විතරයි කියන එක ඔයාලට දැන් පැහැදිලිවම තේරෙනවා ඇති. ඒ වගේම අපිට අමාරුයි කියලා අපි අත්හැරලා තියෙන ආසන අපිට කිසිම අපහසුාවක් නැතුව හරිම පහසුවෙන් ආසනයේ වැඩි වෙලාවක් රැඳිලා ඉන්න පුළුවන් තත්යකට අපිටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ හරිම දීර්ඝ කාලීනව නොසැලී තමන්ගේ පුහුණුව හරියට ක්‍රමානුකූලව කරගෙන ගියොත් හැම යෝගාසනයක්ම හැම කෙනෙකුටම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ශරීරයට ඒ වගේම තමන්ගේ මනසට ගැලපෙන විදියට යෝග කරන්න හැම කෙනාටම පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් අද ඔයා ඉන්න තැනින් ඔයාගේ යෝග පුහුණුව පටන් ගන්න. ඒ වගේම පළපුරුදු විශ්වාසවන්ත ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම ලබා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මට ෆයිනලි ඔයාලට කියන්න තියෙන විශේෂම දේ තමයි ඇත්තටම යෝග කියලා කියන්නේ සර්කස්වත් ජිම්නාස්ටික්වත් නෙමෙයි. ඒක ඇත්තටම තමන්ගේ බොඩි එක ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි. යෝග කියලා කියන්නේ අපේ ශරීරය, අපේ මනස ගවේෂණය කරන ඒ වගේම මනස සුවපත් කරන අභ්‍යන්තර ගමනක්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාට කරන්නම අමාරුම යෝගාසනේ මොකක්ද කියන එකත් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දකින්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න Life Change Yoga YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් නැවත හමු වෙනකන් හැමෝටම සුවපත් දවසක්.